මදුරු කරදරයෙන් බේරෙන්න ගෙදර හදාගන්න පුළුවන් පොල් තෙල් පහනක් ගැන තමයි මම මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ. මේක ඇත්තටම ගොඩක් සාර්ථකයි. හවස 4ට 5ට විතර විදුර ජනෙල් වහලා මේ පහන පත්තු කරලා තියන්න. එහෙම නැත්නම් ඔයා පාඩම් කරන කෙනෙක් නම් පාඩම් කරන මේසෙ ළඟ, එහෙම නැත්නම් වැඩක් මොනවා හරි කරනවා නම් ඒ කිට්ටුවක මේසයක් උඩින් මේ පහන හදලා තියාගන්න. ඉක්මනට එහෙනම් බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම පහනට මම පොල් තෙල් දාගන්නවා. ඔයා ගෙදර පාවිච්චි කරන ඕන තෙල් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ කුරුඳු කෑල්ලක් මේ වගේ අඟල්ලක අඟල් එකමාරක විතර කුරුඳු කෑල්ලක් කුඩු කරලා දාගන්න. ඔයා ළඟ තියෙනවා නම් කුරුඳු තෙල් ටිකක් දාගන්න. එහෙම නැත්නම් කමක් නැහැ කුරුඳු කෑල්ලක් පොඩි කරලා දාගන්න. ඊට පස්සේ ඩෙටෝල් තේ හැඳි 2ක් විතර වෙන්න දාගන්න. ඔන්න ඔය ටික විතරයි කරන්න තියෙන්නේ. හරිම ලේසි. හැම ගෙදරකම තියෙන දේවල් වලින් තමයි මේ පහන හදාගන්න තියෙන්නේ. ඒක නිසා හැමෝටම හදාගන්නත් පුළුවන් වේවි. ඉතින් ඔයත් මේ විදිහට හදලා බලන්නකෝ. මදුරු කරදරයට පොඩි හරි විසඳුමක් ඔයාට ලැබෙවි. ඔයත් එහෙනම් මේ විදිහට හදලා බලන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.